ආදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ channel එකට. thumbnail එකේ දැක්ක විදිහට මම මේ වීඩියෝ එකකින් ඔයාලට වටප්‍රස්ථාර පුළුවන් කරනවා. එතකොට මේ වීඩියෝ එක බලන්න එන්නේ මම දන්නවා ගොඩක්ම මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයි. එහෙම වේවා 10 ශ්‍රේණිය වේවා ගැටලුවක් නැහැ. ඔයගලන්ට මේ වීඩියෝ එකකින් වටප්‍රස්ථාර පුළුවන් වෙනවා. O level maths paper එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි වටප්‍රස්ථාර කියලා කියන්නේ. ඔයගලන් දන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් වටප්‍රස්ථාර ගැන මූලික දැනුම වටප්‍රස්ථාර ඕනම ගානකට සාර්ථකව මුහුණ දෙන්න ඔයගලන්ට පුළුවන් වෙනවා. හරි. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති වටප්‍රස්ථාර ගැන පුංචි හැඳින්වීමක්. ඒක දැනට නිකන් කියව ගන්න. මම වීඩියෝ එක කරලා ඉවරනහම පාඩම ගන්නලා ඉවරුනහම ඔයාලට කොහොමත් ඒක ඔටෝ තේරෙනවා. මම මේ පාඩම යන්නේ ප්‍රශ්නාකාරයෙන්. හරිද? කිසිම සැකයක් තියාගන්න එපා. ප්‍රශ්නාකාරයෙන් ගියාම පාඩම තේරෙන්නේ නැහැ. එහෙම කියලා හිතන්න එපා. මේ පාඩම 100%ක් ඔයාලට මම පුළුවන් කරනවා. ප්‍රශ්නත් එක්ක යමු අපි. කෙලිම එක්සෑම් පේපර් එකේ ප්‍රශ්න ටාගට් කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්නනේ අපිට රෙඩි වෙන්න ඕනේ කොහොමත්. අපි හැම ප්‍රශ්නෙටම සාර්ථකව උත්තර ලියන්න පුළුවන් විදිහට අපි මේක ප්‍රශ්න විදියට ගිහිල්ලා පාඩම ඉවර කරලා දාමු. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එකේදී ඔයගලන්ට වටප්‍රස්ථාර ගැන බේසික් නොලෙජ් එක හම්බ වෙනවා. හරිද? ඒකෙම මම උගන්වනවා ප්‍රශ්නෙට පුළුවන් විදි ටික උගන්වනවා. වටප්‍රස්ථාර වලදී ප්‍රශ්න ඉන්න පුළුවන් විදි ටික උගන්වනවා. ඊට පස්සේ මම ආපහු දෙවෙනි වීඩියෝ එකක් මේකේ part 2 දානවා. part 2 එකේ තියෙන්නේ past papers වල වටප්‍රස්ථාර ප්‍රශ්න ටික විවරණය කරලා. ඔයගොල්ලන් මේ වීඩියෝ එකේ මම කියලා දෙන එක ඔයගොල්ලන්ට තේරෙනවා නම් වීඩියෝ එකකින් ගන්න දෙයක් තියනවා නම් දෙවෙනි වීඩියෝ එකත් බලන්න. මේකෙන් වටප්‍රස්ථාර වල බේසික් නොලෙජ් එක ඔයගොල්ලන්ට 100%ක් හම්බ වෙනවා. මුලින්ම මම ඔයගොල්ලන්ට උගන්වන්නේ වටප්‍රස්ථාර අඳින්න. එහෙම ගණන් වලට එනවා අඩුයි ගොඩක්. ගොඩක්ම ඉන්නේ වටප්‍රස්ථාරයක් ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ වුණාට අපි හැම විදියක්ම අද ඉගෙන ගමු. මුලින්ම වටප්‍රස්ථාර අඳින එක ගැන ඉගෙන ගමු. දත්ත ඇසුරින් වටප්‍රස්ථාරය නිර්මාණය කරන්න තමයි මුලින්ම ඔයගලන්ට මම කියලා දෙන්නේ. දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා පළවෙනි ගානේ ෆොටෝ එකක්. මම අර කිව්වනේ ඉස්සෙල්ලාම වටප්‍රස්ථාරයක් අඳින හැටි තමයි මුලින්ම උගන්වන්නේ. හරිද? වටප්‍රස්ථාර අඳින්න එනවා අඩුයි ප්‍රශ්න වලට. ඒ වුණාට අපි හැම එකක්ම අද ඉගෙන ගන්නවනේ මෙතන. දත්ත ඇසුරින් වටප්‍රස්ථාරයක් අඳින්න තමයි අපි හදන්නේ. පළවෙනි ගානේ තියෙන්නේ හැම ප්‍රශ්නයක්. හරිද? 10 ශ්‍රේණියේ සිසුන් 60 දෙනෙකුගෙන් ඔවුන් ගෑමට වඩාත් ප්‍රිය කරන රටවල් පිළිබඳ විමසූ විට ලබාගත් තොරතුරු පහතින් දැක්වේ. ඇමරිකාවට 25යි, කොරියාවට 20යි, ජපානයට 15යි. වැඩිම ඇමරිකාවට ඉන්නවනේ. එතකොට අඩුම ජපානයට, කොරියාවටත් ගොඩක් අය ඉන්නවා ආසාවෙන් යන්න. හරි. ඇමරිකාවට 25යි, කොරියාවට 20යි, ජපානයට 15යි. ඉහත තොරතුරු වටප්‍රස්ථාරයක දක්වන්න. හරි. දැන් මම ඔයගලන්ට උගන්වනවා කොහොමද හරියටම වටප්‍රස්ථාරයක් දත්ත ඇසුරින් වටප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කියලා. හරි. ඉස්සෙල්ලා මම කිව්වා වගේ මම මේ වීඩියෝ එක කරන්නේ බිඳුව මට්ටමේ ඉන්න දරුවට පවා තේරෙන විදිහට. එතකොට මෙතන ඉන්න පුළුවන් සුළුතරයක් හරිය කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති. බහුතරය දන්නවා. සුළුතරයක් ඉන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති. ඒ අයට තමයි මම මේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. මම මෙතන දලව කටුවට වෘත්තයක් හංගනවා. හරිද ළමයි? එතකොට මෙතන තියෙනවා කේන්ද්‍රය. මම මේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට ආරයන් දෙකක් මෙහෙම යා කරනවා. හරිද? මෙන්න මේකට තමයි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. හරිද? ඔන්න මම තව කේන්ද්‍රික ඛණ්ඩයක්. මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්, මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්, මේ සම්පූර්ණ එකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් මෙතනත් කේන්ද්‍රික ඛණ්ඩයක්, මෙතනත් කේන්ද්‍රික ඛණ්ඩයක්. අන්න ඕකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. මම වෙනම අඳින්නම්. මෙන්න මේ වගේ එකකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයන් දෙකට ගැබ් වෙලා තියෙන මෙන්න මේකට කියනවා කේන්ද්‍ර කෝණය කියලා. මේකේ කේන්ද්‍ර කෝණය මෙන්න මේක. මේකේ මේක. මේකේ මේක. මේකේ මේක. හරි. දැන් මම හිතනවා ඔයගලන්ට
අදහසක් ඇති කියලා අදහසක් නෙවෙයි. දැන් ඔයාලා හොඳටම දන්නවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. අපි දැන් යන්නේ මේ ප්‍රශ්නෙට අදාළ වඩ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. හරිද? එතකොට වඩ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න නම් කේන්ද්‍ර කෝණයේ අගය හොයාගෙන තියෙන්න ඕනේ. කොහොමද කේන්ද්‍ර කෝණයේ අගය හොයන්නේ කියලා මම ඔයාලට දැන් කියලා දෙනවා. මම මේ කියලා දෙන විදිහ ඔයා ඉගෙන ගත්තොත් ඔයාට ඕනම එකක කේන්ද්‍ර කෝණයේ අගය හොයන්න පුළුවන් වෙනවා වඩ ප්‍රස්ථාර ඇසුරින් තියෙන ප්‍රශ්න වලට. හරිද? මේකේ කියලා තියෙනවා ඇමරිකාවට කැමති 25ක් යන්න, කොරියාවට 20ක්, ජපානයට 15ක්. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. පොඩි දෙයයි. ඔයාට තියෙන්නේ දැන් අපි හොයන්නේ ඇමරිකාවට යාමට කැමති සිසුන් නිරූපණය කරන කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය හොයන්නනේ. ඇමරිකාවට යාමට කැමති සිසුන් නිරූපණය කරන කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය හොයන්න යන්නේ. ඔයාට තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් මුළු මේ වඩ ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මම මේ කටුවට ඇන්දේ වඩ ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට දත්ත නිරූපණය කරලා තියෙනවා. හරිද? මෙහෙම දත්ත නිරූපණය කරලා තියෙනවා බෙදලා. අපි දැන් මේක බලමුකෝ. මම මේ කටුවට ඇඳගන්නේ. මෙහෙම වෙන්න ඕනේ ඔක තියෙන්නේ අනිවාර්යෙන්. ඇමරිකාවට යන්න කැමති අය, එතකොට කොරියාවට යන්න කැමති අය, එතකොට ජපානයට යන්න කැමති අය ඔහොම දාලා තියෙනවා. කෝණවල අගයනුත් සඳහන් කරලා මෙහෙම අදින්න ඕන එකට තමයි වඩ ප්‍රස්ථාර ඇඳීම කියලා කියන්නේ. වඩ ප්‍රස්ථාරයක් කියන්නේ මෙන්න මේකට. හරිද? ඇමරිකාව, කොරියාව, ජපානය. ඇමරිකාවට යන්න කැමති සිසුන් ගන්න 25යි කියලා මෙතන මෙහෙම දාන්න බෑ. ඒකට අදාළ කෝණය අපි හොයන්න ඕනේ. අන්න ඒකට තමයි අපි මේක විසඳලා වඩ ප්‍රස්ථාරය අඳිනවයි කියලා කියන්නේ. හරි. මම ආපහු අඳිනවා. දැන් මෙහෙම මම මේ කටුවට අඳින්නේ. මෙතන කෝණය හොයාගන්නවා අපි ඇමරිකාවට යන්න කැමති සිසුන් ගාන දැක්වෙන කේන්ද්‍ර කෝණය. එතකොට මෙතන කොරියාව කෝණෙත් හොයාගන්නවා. ජපාන් වල කෝණෙත් හොයාගන්න ඕනේ. හරිද? ඒක හොයන විදිය තමයි දැන් මම ඔයාට කියලා දෙන්න යන්නේ. මේකෙන් ඔයාට ඕනම එකක් පුළුවන් වෙනවා මේ සම්බන්ධව තියෙන. ඇමරිකාවට යන්න කැමති සිසුන් ගාන කීයද ළමයි? 25යිනේ. දැන් මම මුලින්ම හොයන්නේ මේ ඇමරිකාවට අදාළ කෝණේ. හරිද? ඇමරිකාවට යන්න කැමති සිසුන් ගාන 25යි. ඇමරිකාවට යන්න කැමති සිසුන් නිරූපණය කෙරෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. එහෙම නැත්නම් කේන්ද්‍ර කෝණය තමයි දැන් මම හොයන්නේ. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. මුළු සිසුන් ගාන 60යි. ප්‍රශ්නෙට යන්න ආපහු මතක නැත්නම් මුළු 10 ශ්‍රේණියේ මුළු සිසුන් ගාන 60ක් කියලා තිබ්බනේ ප්‍රශ්නේ. ඔයා මේ ඉර යටින් මුළු සිසුන් ගාන දාන්න ඕනේ. හරිද? ඊට උඩින් අංශක 360 දාන්න ඕනේ. මුළු සිසුන් ගාන 60 යටින් දාලා ඊට උඩින් අංශක 360 දාලා ඇමරිකාවට යන්න කැමති සිසුන් ගාන මෙන්න මෙතනින් දානවා. මෙන්න මේක සුළු කරලා ගන්න පිළිතුර. මෙන්න මේක සුළු කරලා ගන්න පිළිතුර තමයි මෙන්න ඇමරිකාවේ කේන්ද්‍ර කෝණය. හරිද? හරි. මේක සුළු කරාම එන පිළිතුර මොකක්ද? මම මේක මෙතන පහෙන් බෙදනවා. 25ට 5 5යි, 60ට 12යි, 12ට 1යි, 36ට 12 3යි මේ බිඳුව මෙහෙම. හරිද? 30 වරක් 5 150යි අංශක. ඔන්න මම ඇමරිකාවට අදාළ කෝණය හොයාගත්තා. සරලයි. හරිද? දැන් ඔයාලට පුළුවන් අනිත් ඒවාල මේ විදිහටම හොයන්න. යටින් එන්නේ හැමතිස්සෙම මුළු ගාන. හරිද? යටට එන්නේ හැමතිස්සෙම මුළු සිසුන් ගාන වේවා. ගාන අනුව වෙනස් වෙනවා ළමයි. හරිද? මිනිසුන් ගාන, කුකුලන්, එළුවන් නේද? එළදෙනුන් ඔහොම තියෙනවා. ඒ අය තමයි මුළු ගාන තමයි කෝණය හොයද්දී මතක තියාගන්න කෝණය හොයද්දී මෙතනට මුළු ගාන එනවා. ළමයි ගාන, මිනිසුන් ගාන, ඒ අදාළ කට්ටියගේ මුළු ගාන එනවා. හරිද? උඩට හැමතිස්සෙම අංශක 360. මේකේ එකතුව. හරිද? මේ අංශක 360. හරිද? අංශක 360 උඩට එනවා. මෙතන වැඩි කිරීම දැන් අපි හොයන්න යන්නේ කොරියාවනේ. කොරියාවේ කෝණය හොයන නිසා කොරියාවට ළමයි කීයක් කැමති වුණාද? 20 දෙනෙක්නේ. මෙතනට දානවා කැමති වුණ ගාන. මේකෙත් 25 ඇමරිකාවට කැමති වුණ ගාන දැම්මා. මෙතනත් 20 මෙතන. මේක මේ විදිහමයි. මේ කුට්ටිය මෙතන මේ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. මෙතන වෙනස් වෙනවා. ඇමරිකාවට 25ක් කැමති 25 දාලා ගාන හදලා ඇමරිකාවට අදාළ කේන්ද්‍ර කෝණය ගත්තා.
මෙතනෙත් මේ කුට්ටිය ඒ විදිහට වෙනවා 20 තමයි කොරියාවට කැමති සිසුන් ගන්නේ. දැන් 20 දාලා අපි කොරියාවට කැමති සිසුන් ගණන අපිට දීලා තියෙනවා කේන්ද්‍ර කෝණය විතරයි දීලා නැත්තේ. ඉතින් ඒක ගන්නවා. ඔන්න මම සුළු කරලා ඒකට අදාළ එක ගන්නවා. මෙතන මේ බිඳුවට මේ බිඳුව කපනවා 2ට 1යි 6ට දෙවරක්. හරි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 2ට 1යි 6ට දෙකේවත් 3යි 3ට 3ඒවා 1යි 36ට 3ඒවා 12යි මේ බිඳුව එහෙම තියෙනවා. මෙතන 120යි අංශක. කොරියාවට අදාළ කෝණෙත් හොයාගත්තා. ලේසි. එකම විදිහට යන්නේ. දැන් ඔයාලා මං කියන්න ඕනේ ඔයගොල්ලන් දන්නවා ඊළඟට මොකද්ද වෙන්නේ අපිට තව ඉතුරු ජපානය විතරයි ජපානයට කැමති සිසුන් දැක්වෙන කේන්ද්‍ර කෝණය හොයන්න තමයි යන්නේ. එතනත් මේ කුට්ටිය මෙහෙමම ගන්නවා. හරිද? මුළු සිසුන් ගණන මෙතන යට මතක තියාගන්න යට උඩ අංශක 360 වැඩි කිරීම කීයද ජපානයට කැමති ගානට යන්න මතක ඇති 15යි. හරිද 15යි. දැන් මම මේක සුළු කරලා ජපානයට අදාළ කේන්ද්‍ර කෝණය ගන්නවා. එතකොට මේක මම 5න් කපනවා 5 වරක් 3යි 5 වරක් 12යි 3ට 1යි 3 වරක් 4යි 4ට 1යි 9යි 90යි. අංශක 90ක් ජපාන් වලට. එතකොට 150ක් ඇමරිකාව අංශක 120ක් කොරියාව අංශක 90ක් ජපාන් වලට. එතකොට දැන් මම කේන්ද්‍ර කෝණ තුනම හොයාගෙන ඉවරයි. හරි. දැන් අපි ළමයි තුනටම අදාළ කේන්ද්‍ර කෝණ හෙව්වා. මම කියපු විදිහට තමයි හැම එකකින්ම හොයන්න තියෙන. හරියම ලේසියි ළමයි. මේක ඇත්තටම දෙයක් නැහැ. ඇමරිකාවට ළමයි කැමති වුණා ළමයි 25ක් නේද? ඒකට අදාළ කේන්ද්‍ර කෝණය කීයද අපිට ආවේ? අංශක 150යි. නේද? ඔව්. ඊට පස්සේ කොරියාවට කැමති ළමයි දීලා තිබ්බ අපිට 20ක්. අපිට හොයන්න තිබ්බේ කේන්ද්‍ර කෝණය. අපිට ආව උත්තරය කොරියාවට කැමති 120ක් කේන්ද්‍ර කෝණය. අන්තිම එක ජපානයේ තිබ්බේ ළමයි ජපානයට 15ක් දීලා තිබ්බා අපිට තිබ්බේ කේන්ද්‍ර කෝණය හොයන්න. කේන්ද්‍ර කෝණය අපිට ආව අංශක 90. හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙකම දැනගෙන ඉන්න ඕනේ අපි වටප්‍රස්ථාර අඳින්න වේවා වටප්‍රස්ථාර ඇසුරෙන් පිළිතුරු ලියන්න වේවා මේ ඕනම ප්‍රශ්නයකට වටප්‍රස්ථාර සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට මෙන්න මේ පේලියම අපි දැනගෙන ඉන්න ඕනේ. ඔයාලා දැන් හිතන්නකෝ මේ විදිහටම නෙමෙයි මේ විදිහටම නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ වෙන ස්ටයිල් වලටත් එන්න පුළුවන්. ඔයා හිතන්න දැන් ළමයි කන්න කැමති කෑම කියලා ඉදියාප්පා තෝසේ බත් එහෙම හිතන්නකෝ. එතකොට කැමති සිසුන් ගානත් අපි දැනගෙන ඉන්න ඕනේ ඊට අදාළ කෝණයක් දැනගෙන ඉන්න ඕනේ. කැමති සිසුන් ගාන දැනගෙන ඉන්න ඕනේ ඊට අදාළ කෝණය දැනගෙන ඉන්න ඕනේ. එහෙම මේ පාර්ට් තුනම අපි දැනගෙන ඉන්න ඕනේ ගාන හදන්න. හරියම. ඊට පස්සේ අපි ඇමරිකාවට අදාළ කෝණය හොයාගත්තා කොරියාවට අදාළ කෝණය හොයාගත්තා ජපානයට අදාළ කෝණය හොයාගත්තා දැන් තියෙන්නේ අන්තිම පියවර වටප්‍රස්ථාරය නිරූපණය කරන්න මම මේ දල වඳින්නේ ඇමරිකාවට තමයි වැඩිමනේ ආංශික 150ක් තියෙනවා ඇමරිකාවට ඊට කලින් මම ලේසි කැඳ ගන්නවා මොකද ජපානයට ආංශික 90ක්නේ ජපානයට ආංශික 90ක් නිසා මම ඒක ලේසියෙන් ඇඳ ගන්නවා 90 මෙහෙමයි නම් කරන්නේ අපි 90 කියලා ඉලක්කමෙන් දාන්නේ නැහැ මැත්සර සම්ප්‍රදාය මෙහෙමනේ දන්නවනේ ජපානයට 90යි වැඩිම තියෙන්නේ ඇමරිකාවට 120ක් වගේ යන්නේ 120ක් කොරියාව 150ක් වැඩිම ඇමරිකාව ඔන්න ඉවරයි අපේ ප්‍රස්තාරය ඉඳලා එච්චරයි මම දැන් හිතනවා ඔයගලන්ට දත්ත දීලා වටප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ඕනම ගානක දත්ත දීලා වටප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ඔයාලට වටප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඔයාලට තියෙන්නේ දීලා තියෙන ගානේ මම අර කියපු විදිහ අර කුට්ටිය හැමම ලියලා අදාළ සංඛ්‍යාව දාලා කේන්ද්‍ර කෝණය අගය හොයාගෙන හැම එකෙම වටප්‍රස්ථාරය දාලා ඇඳලා ඉවර කරන්න. දැන් ඔයාලට පුළුවන් ඕනම ගානක් දුන්නොත් වටප්‍රස්ථාරයක් අඳින්න කියලා එනවා අඩුයි මේ ප්‍රශ්නය. හැබැයි එන්න පුළුවන් වටප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ඔයාලට වටප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. එච්චරයි. හරි. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති දෙවෙනි ප්‍රශ්නය. හරිද? වටප්‍රස්ථාර අඳින්න තියෙන ගණන් වල අපි එක ප්‍රශ්නයක් දැන් ඉවර කළා. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ.
ඇත්තටම ළමයි අර මං කියලා දුන්න සිස්ටම් එකම තමයි හැම එකටම යන්නේ. හරිම ලේසි. කුට්ටිය ගත්තා, සංඛ්‍යාව දැම්මා, සුළු කරා, කේන්ද්‍ර ගත්තා. එච්චරයි තියෙන්නේ. අපි තවත් ප්‍රැක්ටිස් වෙන්න දෙවෙනි ගානකුත් කරමු එකෙන්. හරිද? හරි. ස්ක්‍රීන් එකේ පේනවා ගොවිපලක ඇති කරන සතුන් පිළිබඳ තොරතුරු වගුවක් පහතින් දැක්වේ. එම සතුන් වට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න. හරි. කුකුලන් 40ක්, එළුවන් 25ක්, එළදෙනුන් කියන තැන හිස්ව තියලා තියෙනවා, මුළු 100ක් දාලා තියෙනවා. මේක ඉතින් මේ එක වසර දෙක වසර ළමයට උනත් පුළුවන් එළදෙනුන් ගාන හොයන්න නේද? 40 25 එකතු කරා 100න් අඩු කරා එළදෙනුන් ගාන ගත්තා. හරි. සතුන්ට අදාළ වට ප්‍රස්ථාරය තමයි දැන් අපිට අඳින්න තියෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයගලන් දන්නවා ලේසි. මම දැන් මෙහෙ කරාට ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. මම කලින් එකේ කියලා දීලා ඉවරයි. කුකුලෝ ඔක්කොම 40ක් හිටියා කිව්වනේ. එතකොට මෙතන දාන්නේ ආංශික 360. මෙතන දාන්නේ මොකද්ද? මොකද්ද? මුළු ගාන. මුළු සතුන් ගාන කීයද? 100යි. මෙතන ආංශික 360 කුට්ටිය හදාගත්ත එච්චරයි. මෙතන දාන්නේ දැන් කුකුලන්ට අදාළ කෝණයනේ හොයන්නේ නේද? කුකුලෝ කීයක් හිටියද? 40යි. එතකොට ඒක සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. හරි. කුකුලන්ට අදාළ කේන්ද්‍ර කෝණය සුළු කරලා ගන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. දෙකෙන් කපමු. 4ට දෙකේව 2යි. 10ට දෙකේව 5යි. 5ට පහේව 1යි. 360ට පහේව 72යි. 72 වරක් 2 144යි. අංශක 144යි කුකුලන්ට අදාළ කෝණය. ඒක ඉවරයි. ඊට පස්සේ එළුවන්ට අදාළ ගාන කේන්ද්‍ර කෝණයේ අගය හොයන්න ඕනේ ළමයි. ඉතින් ආයේ දෙයක් නෑ ඔයාලට පුළුවන් නේද? මුළු ගාන යට අර කුට්ටිය හැම අංශක 360 මෙතන. එතකොට කීයක් හිටියද එළුවන්? එළුවන්නේ හොයන්නේ. ඔව් එළුවන්. 25ක් හිටියා. හරිද? උත්තරේ ගන්න තියෙන මේක සුළු කරලා. 25ට 25 ඒවා 1යි 100ට 25 ඒවා 4යි 4ට 1යි මෙතන 90යි. මොකද 4ට 36 ඒවා 9යි මේ බිංදුව මෙහෙම තියෙනවා 90යි. අංශක 90ක් තමයි එළුවන් ගාන දැක්වෙන කේන්ද්‍ර කෝණය. එතකොට දැන් අපි කුකුලන්ට අදාළ කේන්ද්‍ර කෝණය හෙව්වා. එළුවන්ට අදාළ කේන්ද්‍ර කෝණය හෙව්වා. ඊට පස්සේ අපිට අන්තිම හොයන්න තියෙන්නේ එළදෙනුන්ට අදාළ කේන්ද්‍ර කෝණය. ඊට පස්සේ අපි හොයන්න යන්නේ එළදෙනුන්ට අදාළ කේන්ද්‍ර කෝණය. අරක එහෙම්මමයි ළමයි. හරිද? හරිම ලේසි. හොඳේ. එළදෙනුන් කීයක් හිටියද? අඩු කරලා ගන්න ඕනේ නේද? 100ක් ඉන්නවනම් මුළු ඔක්කොම 25ක් නම් කුකුල්ලු හිටියේ. එළුවන් 40ක් නම් අපි අර ඉස්සෙල්ලා ගත්තා. එතකොට 35යිනේ. 100න් ඒක අඩු ඒ දෙකොල්ලම අඩු කරාම 35යි. මෙතන 35 මෙහෙම ආවා. සුළු කරලා මේක ගන්න තියෙන්නේ. එතකොට එළදෙනුන්ට අදාළ එක එනවා. මෙතන 5ට 5න් බෙදනවා මම. 35ට 5 ඒවා 7යි. මෙතන 20යි. ආපහු මම බෙදනවා 4යි. 5යි. මෙතන 90යි. 5ට 1යි 18යි. එතකොට අංශක 126යි. එකත් හරි. මෙතන බිංදුවක් වැඩිපුර. අංශක 126යි. 144යි අංශක 90යි 126යි. ගානේ අන්තිම පියවර වට ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. මම මේ දල වඳින්නේ. අපේ කුකුලන්ට ආව 144ක් එළුවන්ට 90ක් ආවංශක. එතකොට එළදෙනුන්ට අංශක 126ක් ආවා. 90 ලේසියිනේ මුලින්ම අඳිමුකෝ 90 ආව එළුවන්. එළුවන් අංශක 90යි. ඊට පස්සේ අංශක 126ක් ආවා. 126ක් ආවා එළදෙනුන්ට 144යි. කාටද? කුකුල්ලන්ට. හරිද? ඔච්චරයි තියෙන්නේ. වට ප්‍රස්ථාර ඇඳීම ඔතනින් ඉවරයි. ඔයාලට හරිම ලේසි. මං කියලා දුන්න විදිහට තමයි කරන්න තියෙන්නේ. අර විදිහට මං කියපු ක්‍රමය දාලා කෝණේ හොයා ගන්න තියෙන්නේ. ඊට පස්සේ වට ප්‍රස්ථාරය නිර්මාණය කරන්න තියෙන්නේ. එච්චරයි.
හරි ළමයි. අපි ඒ ඉවර කළේ දීලා තියෙන දත්ත ඇසුරින් වට ප්‍රස්ථාරය නිර්මාණය කිරීම. හරිද? ඇත්තටම එක එක්සෑම් එකට එනවා අඩුයි. එක්සෑම් විභාගවලට එනවා අඩුයි කියන්නේ එන්නේ නැති තරම්. හරිද? එන්නේ එන ප්‍රශ්න තමයි වට ප්‍රස්ථාරයක් දීලා ඒ ඇසුරින් අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි එන්නේ. දැන් යන්නේ අපි වට ප්‍රස්ථාරයක් දීලා ඒ ඇසුරින් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරිද? අරක 100%ක් ඔයාලට පුළුවන් වුණා. මේකත් ඔයාලට 100%ක් පුළුවන් කරනවා. මම අරකට කළේ මම ඔයාලට මේ වීඩියෝ එකේ කියනවානේ පටන් ගන්නෙම වට ප්‍රස්ථාර ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම මේකෙදි ඉවර කරනවා කියලා. එතකොට අපිට මොන ප්‍රශ්නෙද දෙන්නේ අපි ගේමක් නැතුව ඒකෙන් රෙඩි වෙලා යන්නේ. ඒක ගේමක් නැතුව ලියලා දානවා. නේද? එතකොට අපිට වට ප්‍රස්ථාරයක් අඳින්න දුන්නත් අපිට පුළුවන් වට ප්‍රස්ථාරයක් දීලා ඒ ඇසුරින් ප්‍රශ්නට උත්තර ලියන්න කිව්වත් අපිට පුළුවන්. මම කලින් වගේම ප්‍රශ්න ආකාරයෙන් තමයි යන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්න. ප්‍රශ්න ආකාරයෙන්ම ගිහිල්ලා අපි ප්‍රශ්න වලටම රෙඩි වෙමු එක්සෑම් එකට. පළවෙනි ප්‍රශ්නේ ඔයාලට පේනවා වට ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියන එකේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ස්ක්‍රීන් එකේ පේනවා. පාසලක 11 ශ්‍රේණියේ සිසුන් 36 දෙනෙකුගෙන් ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳ විමසූ විට ලබාගත් තොරතුරු දැක්වෙන වට ප්‍රස්ථාරයක් ඉහතින් දැක්වේ. එක් ක්‍රීඩාවට කැමති සිසුන් සංඛ්‍යාව වෙන වෙනම සොයන්න කියලා තියෙනවා. හරි. 11 ශ්‍රේණියේ සිසුන් 36 දෙනෙකුගෙන් ඔවුන් වඩාත් කැමති ක්‍රීඩාව පිළිබඳ අහලා තියෙනවා. ඒකේ තොරතුරු දැක්වෙන වට ප්‍රස්ථාරයක් තමයි දැක්වෙන්නේ. දැන් අපිට හොයන්න කියන්නේ සිසුන් සංඛ්‍යාව. අපි කලින් ඒවල මොකද්ද කරේ? වට ප්‍රස්ථාරයේ අඳිද්දී අපිට සංඛ්‍යාවක් ඕනේ නැහැනේ. සංඛ්‍යාව ඒගොල්ලන් දීලා තියෙනවා අඳිනකොට ඕනේ කේන්ද්‍ර කෝණය. අපිට දැන් වට ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා. හරිද? අපිට වට ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා කෝණත් එක්කම අඳිද්දි කොහොමත් කෝණ ඕනේනේ. අපිට වට ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා. අපිට හොයන්න තියෙන දැන් සංඛ්‍යාව. හරිද? ඔයගොල්ලන්ට පේනවා ඉතින් වට ප්‍රස්ථාරයේ පාපන්දු, ක්‍රිකට්, ඇල්ලේ, වොලිබෝල් තියෙනවා. අපිට දැන් මොනවද හොයන්න ඕනේ? පාපන්දු වලට කැමති සිසුන් ගණන, ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන, වොලිබෝල් වලට කැමති සිසුන් ගණන, එල්ලේ වලට කැමති සිසුන් ගණන. කෝණ ටික අපිට දීලා තියෙනවා. හරිද? හරි. අපි දැන් ඒක හොයමු. හරි මම මේ කටුවට ආපහු ඇඳගත්තා මේ ප්‍රශ්නේ වට ප්‍රස්ථාරේ. එතකොට දැන් අහන්නේ එක් ක්‍රීඩාවට කැමති සිසුන් සංඛ්‍යාව වෙන වෙනම හොයන්නනේ. දැන් අපි කලින් හෙව්වේ මොකද්ද? අපි කලින් හෙව්වේ කෝණය. මොකද අපිට අඳින්නේ තිබ්බේ. අපිට අඳින්නනේ තිබ්බේ වට ප්‍රස්ථාරය. එතකොට අපි හෙව්වේ කෝණය. දැන් අපිට කැමති පිරිස හොයන්න තියෙන්නේ. පිරිස හොයනකොට කරන්න තියෙන එක දෙයයි මම දැන් ඒක ඔයාලට කියලා දෙනවා. කෝණි හොයනකොටත් එකම විදියට යන්න තිබ්බේ. පිරිස හොයනකොටත් එකම විදියට තමයි යන්න තියෙන්නේ. මම දැන් ඒක ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහම තමයි හැම එකටම ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ මේ වගේ ගන්නොත් ඔයාලට ඕන එකක් පුළුවන්. හරි. වට ප්‍රස්ථාරය අඳිනකොට අපේ කෝණේ හෙව්වහම මතකයිනේ ඔයගලන්ට අංශක 360 උඩ මුළු පිරිස යට. ඊට පස්සේ මෙතන වැඩි කරා පිරිස දාලා උත්තරය ගත්ත කෝණි. දැන් අනිත් එකේ ඒ කියන්නේ මේකේ වට ප්‍රස්ථාරය ඇසුරින් පිළිතුරු ලියනකොට පිරිසනේ හොයන්න තියෙන්නේ අපිට. පිරිස හොයනකොට මෙන්න මේකේ උඩ යට මාරු කරන්න විතරයි ඔයගලන්ට තියෙන්නේ. අංශක 360 මුළු පිරිස උඩ මෙතට මොකද දාන්නේ? ඒගොල්ලන් දීලා තියෙන කෝණේ දාලා සුළු කරලා පිරිස ගන්නයි තියෙන්නේ. අන්න ඔච්චරයි තියෙන්නේ. මේක දන්නවා නම් ඔයාට ඕනම ගාණක් හදන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ ක්‍රමයට දාලා මම ක්‍රිකට් වලට අදාළ කියන්නේ ක්‍රිකට් තෝරගන්න කැමතිනේ. ඔව්. ක්‍රිකට් තෝරගන්න කැමති පිරිස හොයන්නයි යන්නේ. මෙච්චරයි. මුළු පිරිස උඩනේ. දැන් මෙතන මුළු පිරිස කොච්චරද ළමයි සිසුන් කීයක් ඉන්නවා කිව්වද 11 ශ්‍රේණියේ? 36යි. 36 මෙතන අංශක 360 මෙතන වැඩි කරනවා කෝණේ දාලා. කෝණේ කීයද? ක්‍රිකට් වල දීලා තියෙන අංශක 90යි. අංශක 90 දැම්ම උත්තරය ගන්නයි තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුණා 9ට 1යි 36ට 4යි 4ට 1යි 9යි. ක්‍රිකට් වලට කැමති සිසුන් ගණන 9යි.
එච්චරයි. වොලිබෝල් වලට කැමති සිසුන් ගාන තමයි ඊළඟට හොයන්නේ. අර කුට්ටියේ හැම්මමයි අර කුට්ටියේ හැම්මමයි 36ක් 11 ශ්‍රේණියේ ඉන්නවා. අංශක 368. වොලිබෝල් වල කෝණය අංශක 60යි. අංශක 60 මෙතන. බිඳුවට බිඳුව කැපුණා. 6ට 1යි 36ට 6යි 1යි 6යි. වොලිබෝල් වලට 6ක් කැමති. හරි. එල්ලේ වලට අංශක 80ක්නේ. එල්ලේ වලට කැමති පිරිස දැක්වෙන කෝණය අංශක 80යි. අච්චරමයි තියෙන්නේ. මේ කුට්ටිය මෙතනට මෙහෙම උස්සන් එනවා. මෙතන විතරයි වෙනස් වෙන්නේ. මෙතනට එන්නේ එතකොට කීයද? L level එකනේ හොයන්නේ. අංශක 80. මේක සුළු කරලා L level එකට කැමති පිරිස ගන්නයි යන්නේ. හරිද? කෝණේ දීලා තියෙනවා. පිරිසනේ හොයන්න තියෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. මං 4ෙන් බෙදනවා. 8ට 4 ඒවා 2යි. 36ට 4 ඒවා 9යි. 9ට 9 ඒවා 1යි. 36ට 9 ඒවා 4යි. 4 වරක් 2 8යි. බොලි සමාවෙන එල්ලි වලට කැමති 8යි. හරිනේ. හරි. ඊට පස්සේ අපේ අන්තිම එක පාපන්දු වලට කැමති සිසුන් හොයන්න යන්නේ. ඊට කලින් කියනකො සිසුන් දැක්වෙන කෝණය පාපන්දු වලට අදාළ අංශක 130. අංශක 130යි. හරිද? අරකම තමයි තියෙන්නේ. අර කුට්ටිය ළමයි ඒ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන අංශක 130. හරිද? සුළු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. මේ බිඳුවට මේ බිඳුව කපනවා. මේ 36ට මේ 36 කපනවා 13යි. පාපන්දු වලට කැමති ගාන 13යි. එතකොට එතනින් ගාන ඉවරයි. පළවෙනි ප්‍රශ්නෙම මං හිතන්නේ ඔයගොල්ලන්ට තේරුණා මේ වගේ ප්‍රශ්න ඉගෙන වඩ ප්‍රස්ථාරයක් දීලා ප්‍රශ්න ලියන්න આવොත් කොහොමද උත්තර ලියන්නේ කියලා. අපි ඊට පස්සේ යනවා දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නය ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා. පහත දැක්වෙන වට ප්‍රස්ථාරයෙන් මිනිස්සුන් 720කගෙන් ඔවුන් කැමති ආහාරය පිළිබඳ අසා ලබාගත් තොරතුරු දැක්වේ. හරි. තෝසේ තියෙනවා, නූල්ස් තියෙනවා, මොනවාද ඉදියාප්ප තියෙනවා, බත් තියෙනවා. හරිද? නූඩල්ස් වල කෝණය අංශක 150යි කියලා දීලා තියෙනවා. ඉදියාප්ප වල අංශක 90යි, තෝසේ 100යි, බත් වල දීලා නැහැ. දැන් ඉතින් ඕනම ළමෙක්ට තේරෙනවා බත් වල කෝණි හොයාගන්න. කොහොමද හොයාගන්නේ බත් වල කෝණි? නූඩල්ස් 150යි නම් ඉදියාප්ප අංශක 90යි නම් තෝසේ 100යි නම් වටේ එකතුව මුළු කෝණේ. කියන්නේ කේන්ද්‍රය වටා මුළු කෝණවල එකතුව කීයද අංශක 360යිනේ. එතකොට බත් වල කෝණේ හොයාගන්නේ කොහොමද? අංශක 360න් 150යි 100යි 90යි එකතු කරලා අඩු කරන්නයි තියෙන්නේ. ඒක හරියම ලේසියිනේ. ඉතින් බත් වල කෝණේ හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ අර විදිහටම මං කියලා දුන්න අර කලින් ක්‍රමයටම දාලා උත්තර ටික ගන්න තියෙන්නේ. හරි. දැන් මේ ප්‍රශ්නේ ළමයි වට ප්‍රස්ථාරයක් දීලා ප්‍රශ්න ටිකක් ඒ යටතේ දීලා තියෙනවා නේ වෙනම. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා වැඩිම මිනිසුන් ප්‍රමාණයක් ආහාරයට ගන්න කැමති ආහාරය මොකක්ද කියලා. එතකොට බැලූ බැල්මටම මේකේ වඩ ප්‍රස්ථාරයම තීරණය කරන්න පුළුවන් වැඩිම කේන්ද්‍ර කෝණයක්. කේන්ද්‍රික ඛණ්ඩයේ වැඩිම කෝණයක් ගිහින් තියෙන මුඛයටද නූල්ලස් වලට කියලානේ. ඒක අංශක 150යි. එතකොට වැඩිම මිනිසුන් ප්‍රමාණයක් ආහාරයට ගන්න කැමති ආහාරය මොකක්ද කියන එකට උත්තරේ නූල්ලස්. අඩුම මිනිසුන් ගානක් කැමති එක බත් කියලා පේනවා. අඩුම කෝණේ ගිහින් තියෙන එකට වඩ ප්‍රස්ථාරයේ බලන් උත්තර දෙන්න පුළුවන්. අඩුම මිනිසුන් ගානක් ගිහින් තියෙන බත් වලට. හරිද? එතකොට හැබැයි බත් එක හිස්නේ තියෙන්නේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ බත් එක ගන්න පුළුවන්. මොකද මුළු ඔක්කොම එකතු අංශක 360යි 150යි 100යි 90යි එකතු කරලා 360න් අඩු කරලා බත් වල ගාන ගන්න තියෙන්නේ. හරිද? ගානක් අහන්නේ නැහැ, කෝණයක් අහන්නේ නැහැ. අඩුම මිනිසුන් ප්‍රමාණයක් ආහාරයට ගන්න කැමති ආහාරය මොකක්ද කියලානේ අහන්නේ. ඒතකොට උත්තරේ බත්. බත් වලට කැමති මිනිසුන් ගාන දැන් ඔක්කොම මිනිස්සු කීයකින්ද මේ සමීක්ෂණය කරලා තියෙන්නේ? 720කගෙන්නේ.
අර විදිහමයි යට අංශක 360 මුළු පිරිස උඩ. මොකද අපි ගාණක් නිහවනේ පිරිසක් වෙන නිසා මුළු පිරිස උඩ. මේ කුට්ටිය හදාගත්තා. හරිද? මෙච්චරයි. හැම එකටම මේක තමයි දාන්න තියෙන්නේ. මෙතන මොකක්ද දෙන්නේ? බත් වලට අදාළ කෝණය. බත් වලට අදාළ කෝණය ගන්නෙ කොහොමද? කෝණේ දීලා නැහැනේ වට ප්‍රස්ථාරයේ බත් වලට අදාළ. අංශක 360න් 150යි 90යි 100යි එකතු කරලා අඩු කරන්නයි තියෙන්නේ. එතකොට බත් වලට අදාළ කෝණේ ගන්නවා. ගන්න පුළුවන් නේ. ඒක ඕනම පොඩි ළමයට කරන්න පුළුවන්. එතකොට 360 ඍණ මේ තුන එකතු කරාම උත්තරේ කීයද? අංශක 340යි. හරිද? උත්තරේ අංශක 20යි. හරිද? ඉතින් අපි මෙතනට දාන්න ඕනේ මෙන්න මේ අංශක 20. හරි. බත් වලට කැමති සිසුන් ගානනේ දැන් අපි හොයන්නේ. එතකොට 720 අංශක 360 ඒ කුට්ටිය හැමමයි. බත් වලට කැමති කෝණය අපි හොයාගත්ත අංශක 20යි. 360ට 360 ඒවා 1යි. 720ට 360 ඒවා 2යි. දෙවරක් 20 40යි. බත් වලට කැමති පිරිස 40යි. හරි. එතකොට තෝසෙ වලට කැමති මිනිස්සු ගාන ඊළඟට පස්වෙනි ගානේ අහනවා. තෝසෙ වලට කැමති මිනිස්සු ඉතින් අර විදිහමයි ළමයි. හරිද? මේ කුට්ටිය මෙහෙමම දාගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තෝසෙ වල කේන්ද්‍ර කෝණය අංශක 100යි උත්තරේ ගන්න තියෙන්නේ. 1යි 2යි. 360 360 ඒවා 1යි 720ට 2යි. දෙවරක් 100 200යි. තෝසෙ වලට කැමති පිරිස 200යි. එහෙමම අනිත් එකත් ඉක්මනින් ගමු. ලියමුකෝ. අර කුට්ටිය ඒ විදිහටම එනවා. නූඩල්ස් වලට කැමති ගානනේ හොයන්න තියෙන්නේ. නූඩල්ස් වල කෝණය 150යි අංශක 1යි 2යි දෙවරක් 150 300යි. නූඩල්ස් වලට 300ක් කැමති. එච්චරයි. ඉදියාප වලට කැමති අන්තිම එකනේ. ඔව්. අන්තිම එක ඉදියාප වලට කැමති සිසුන් ගාන කීයද කියලා අහනවනේ. ඉදියාප වලට අදාළ කේන්ද්‍ර කෝණය අංශක 90යිනේ. අර කුට්ටිය ඒ විදිහටම එනවා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා මගේ අකුරු. අංශක 90 මෙතනින් දානවා. ඉදියාප වල කෝණය 1යි 2යි දෙවරක් 90 කීයද? 180යි. හොයලා ඉවරයි. ඉදියාප වලට 180ක් කැමති. දැන් මම හිතනවා ඔයගලන්ට ඕන එකක් මේ විදිහට ගන්න පුළුවන් කියලා. හරි. ඕනම ළමයෙක්ට දැන් වට ප්‍රස්ථාරයක් දීලා ඒ අසුරින් අහන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. මම දැන් කියලා දීලා තියෙන්නේ. එතකොට මට මෙහෙම කවුරු හරි කිව්වොත් එහෙම බෑ. සමහර ප්‍රශ්න තියෙනවා කරකවල අතාරිනවා. එහෙම කිව්වොත් මොකද කරන්නේ? එහෙම තියෙනවා එක විදියක්. හරිද? මම දැන් ඔයාලට ඒ විදියක් කියලා දෙනවා. එතකොට ඔයාට පුළුවන් මම මේ ඒක මම එක ගානක් මගින් ඔයාලට කියලා දෙන්න යන්නේ. ස්ක්‍රීන් එකේ පේනවාද දැනටමත් ඔයාලට වැදගත් කියලා ගානක් තියෙනවා. මේ ගාන කරාම මම මේ ගාන කරන විදිය කියලා දුන්නාම ඔයාට ඕනම ගානක් වට ප්‍රස්ථාර ගැන තියෙන ඕනම ගානක් ඕනම විභාග ගානක් කරන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද? මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාට ඕනම ගානක් ඕනම පාස් පේපර් එකක තියෙන ඕනම වට ප්‍රස්ථාර ගානක් තනියෙන් විසඳන්න පුළුවන්. මොකද මම ඔයාට එන්න පුළුවන් හැම විදියම දැන් මම කියලා දීලායි තියෙන්නේ. හරි. අපි ඒ ගාන කරමු. එක්තරා ගමක මිනිසුන් කිහිප දෙනෙකු තෝරාගෙන චාරිකාවක් යාමට ඔවුන් වඩාත් කැමති ස්ථානය පිළිබඳ විමසූ විට ලබාගත් තොරතුරු පහතින් නිරූපණය වේ. අඩුම මිනිසුන් ප්‍රමාණයක් යාමට කැමති ස්ථානයට කැමැතිව ඇත්තේ මිනිසුන් 20කි. ඊට කලින් මේ කියන්න ඕනේ මේ වටපස්සාරය මම ඇඳලා තියෙන පෙන්සිල් එකෙන් මම හිතනවා පැහැදිලි ඇති කියලා. කමනේ තේරෙන විදිහට පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට ඔක්කොටම කලින් මට කියන්න නුවරට අතන අංශක 90ක් තියෙනවා. ගාල්ලට අංශක 30යි, නුවරඑළියට අංශක 240යි. කේන්ද්‍රික ඛණ්ඩය විශාලයි කියන්නේ එතන ඉන්න පිරිස විශාලයි කියන එක. කේන්ද්‍රික ඛණ්ඩය කුඩායි කියන්නේ එතනට අදාළ පිරිස කුඩායි කියන එක නේද? එතකොට මෙතන බැලුව බැලමටම පේනවා අපිට ගාල්ලට කැමති පිරිස තමයි අඩු කියලා. මොකද අඩුම කෝණේ තියෙන ගාල්ලට ඉතින් අඩුම
යන්න කැමති ගාල්ලට නේද? එතකොට අර 20 ගාල්ලට තමයි ආйти. එතකොට අපි ඔන්න ඕක තමයි. මෙන්න මේ වගේ ගණන්වල ඔය වගේ ඒ කියන්නේ විස්තරයම දීලා තියෙන. මම අර ඉස්සෙල්ලා කිව්වේ ගාණක් දීලා තියෙන, කෝණෙත් දීලා තියෙනකොට අපිට ගාණ හදන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. එතකොට ගාණක් දීලා තියෙන, ඒ කියන්නේ පිරිසක් දීලා තියෙන, ආංශික ගාණක් දීලා තියෙන තැන අපි දැන් මෙතනින් අල්ල ගන්න ඕනේ. මේ වගේ ගණන්වලදී. හරිද? මේ වගේ ගණන්වලදී කිව්වේ මොකද්ද ළමයි? මුළු ගාන දීලා නැති ගණන්වල ඔයගොල්ලෝ හොඳට බලන්න හැම ගානෙම ළමයි මුළු ගාන දීලා තිබුණා. එක්කෝ 10 ශ්‍රේණියේ සිසුන් 60 දෙනෙක් කියයි 720ක් කියයි ඔහොම මුළු ගාන දීලා තිබ්බ හැම ගානෙම මුළු ගාන තිබ්බා. මේ වගේ ගණන්වල ළමයි මුළු ගාන දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට මුළු ගාන දෙන්නේ නැහැ. එතකොට ඒ වගේ එකකදී අපි කරන්න ඕනේ ආංශික ගානක් දීලා තියෙන ඒකට අදාළ කෝණෙත් දීලා සමා වෙන්න ආංශික ගාන කියන්නේ පිරිසක් දීලා තියෙන ඒකට අදාළ කෝණෙත් දීලා තියෙන එක අල්ලගන්න එක. එතනින් පස්සේ මුළු ගානම අපි ඒකම අල්ලන් විසඳන්න යන්නේ. මේ වගේ ගණන්වලදී ඒකයි කරන්නේ. තේරුම් නැත්නම් මම ඉස්සරහට තව කියලා දෙන්නම්. තේරුම් නැතුනට කමන්නේ අල්ලගෙන ඉන්න. ගාන හදා යද්දි තේරෙයි. හරි. මම අර කියපු වැදගත් ගාන තමයි දැන් අපි කරන්න යන්නේ. හරිද? එන්න පුළුවන් අමාරුම විදිය තියෙනවා නම් කරකවල අතාරින විදිය තියෙනවා නම් මෙන්න මේකයි ඒක. හරිද? එතකොට ළමයි මම මේ කියලා දෙන්න ක්‍රමයම තමයි ඔයාලා හැම එකකටම ඇප්ලයි කරන්න ඕනේ මේ වගේ ගණන් සම්බන්ධ වෙලදී. හරිද? එක දෙයයි කරන්න තියෙන්නේ. මේකෙදි ඒගොල්ලන් ගොඩක් දුරට හරිද? ඔයාලට දෙන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණ මිනිසුන් ගණන වේවා සිසුන් ගණන වේවා සම්පූර්ණ ගාන දෙන්නේ නැහැ. හරිද? මම මේ කටුවට දාන් තියෙන්නේ. සම්පූර්ණ ගාන දෙන්නේ නැහැ. එතකොට හැබැයි යාළ ට්‍රික් එකක් දීලා තියෙනවා කොතනක හරි. දැන් මෙතන දීලා තියෙන ට්‍රික් එක මොකක්ද? ඉස්සෙල්ලා කිව්වත් වගේ අඩුම මිනිසුන් ප්‍රමාණයක් යෑමට කැමති ස්ථානයට කැමැතිව ඇත්තේ මිනිසුන් 20කි. බැලූ බැල්මට පේනවා අඩුම එක මේකනේ ගාල් එක. එතකොට ගාල්ලට අදාළ කෝණේ දීලා පිරිසක් දීලා තියෙනවා. මෙන්න මේක මෙන්න මෙහෙම දෙන එක අඳුර ගන්නයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ ගණන්වල කියන්නේ මුළු පිරිස දීලා නැති ගණන්වල ළමයි මෙන්න මෙහෙම දෙකම දීලා තියෙන එක කෑල්ල අඳුර ගන්න ඕනේ. ඒකෙන් අපි මුළු ගානම හදනවා. මම ඉස්සෙල්ලා කිව්වත් වගේ ඒකෙන් මුළු ගානම අපි හදනවා. කොහොමද එහෙම හදන්නේ? අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. සමීක්ෂණයට තෝරාගත් මුළු මිනිසුන් ගණන හොයන්න කියන්නේ. අර අපිට ගානේ පටන් ගද්දිම මුළු මිනිසුන් ගාන දෙනවනේ ළමයි ගානේ. දැන් මේකේ ප්‍රශ්නෙට අහලා තියෙනවා මුළු මිනිසුන් ගාන කීයද කියලා. කරන්න තියෙන එක දෙයයි. ඔයගලන්ට කරන්න තියෙන මෙච්චරයි. ආංශික 30 20. මෙන්න මේකට අදාළ මේ කුට්ටියක් හදාගන්න තියෙන්නේ. පිරිස හොයනකොට ළමයි පිරිසක් හොයනකොට අපි ඉස්සෙල්ලා අර ආංශික 368ට දාලා මුළු එක උඩට දැම්ම මතකද? ආංශික 368ට දාලා මුළු එක උඩට දැම්ම පිරිස හොයනකොට. හොයන් ආ විදියට අර ඉස්සෙල්ලා එහෙම තමයි කරේ. එතකොට මේකෙදි මුළු පිරිසක් අපිට දීලා නැති නිසා අපි එයාලා දීලා තියෙන ට්‍රික් එක කුට්ටිය හදාගන්න ඕනේ. එයාලා දීලා තියෙන ට්‍රික් එකෙන් කුට්ටිය හදාගන්න ඕනේ. හරිද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේක බිඳුවේ මට්ටමේ ඉන්න දරුවට පවා තේරෙන විදිහටනේ කරන්නේ. ඒ නිසා හොඳට අහගන්න. මෙතන අංශක 30 මේ යටට දාලා මේ 20 මෙතනට දානවා. හරිද? අංශක 30 යටට දාලා පිරිස 20 මෙතන දානවා. හරිද? අපිට මේ ඔක්කොම උනේ ඇයි මෙහෙම උනේ? ගානේ මුළු පිරිස දීලා තිබ්බේ නැති නිසා. ඔයා හිතන්නකෝ මුළු පිරිස දීලා තිබ්බනම් ඔන්න අංශක 360 මුළු පිරිස උඩ දාලා මෙතන අදාළ කෝණේ දාලා පිරිස අදාළ එක හැම එකකින් පිරිස හොයාගෙන යන්න තියෙන්නේ. මේකේ මුළු පිරිස දීලා නැහැ. ඒකයි මෙච්චර ජෝගියක් අපිට නටන්න වෙලා තියෙන්නේ. හරිද? හරි. දැන් මේ කුට්ටිය තමයි ගානේ හැමතැනටම පාවිච්චි වෙන්නේ. මේ කුට්ටිය මම මෙතනට උස්සන් ආවා. කුට්ටිය හරි. මේ වගේ ගානක කුට්ටිය හදාගන්නේ දෙන ට්‍රික් එකෙන්. හරිද? ඊට පස්සේ සමීක්ෂණයට තෝරාගත් මුළු මිනිසුන් ගණන ට්‍රෝම ඉලක්කම් 1 අහන්නේ ළමයි. දැන් මෙතන පිරිස හොයනකොට මෙතන අපි කෝණේ දාලානේ පිරිස හොයාගත්තේ අදාළ එකට අදාළ කෝණේ දාලා අදාළ පිරිස හොයාගත්තා.
මුළු පිරිසට අදාළ කෝණේ කීයද ළමයි? මට කියන්න. මුළු පිරිස දැක්වෙන කෝණේ කීයද? මුළු දැක්වෙන්නේ ආංශික 360 නේ ළමයි නේද? මුළු පිරිස දැක්වෙන්නේ ආංශික 360. හරිද? මුළු පිරිසනේ හොයන්න කියන්නේ. එහෙනම් මෙතන දාන්නේ මුළු පිරිසට අදාළ කෝණේ. හැම එකෙම හැම ගානකම මුළු පිරිසට අදාළ කෝණය ආංශික 360යි. මේක දාලා සුළු කරලා මුළු පිරිස ගන්නයි තියෙන්නේ. බිඳුවට බිඳුව කැපුණා 3ට 1යි 36ට 12යි මෙහෙම. දෙවරක් 120 240යි. හරි. මුළු මිනිස්සුන් ගාන 240යි. හරිද? සමීක්ෂණයට තෝරාගත්ත මුළු මිනිස්සුන් ගාන 240යි. ඊළඟට ප්‍රෝමිලක්කම් දෙකට යන්. මෙච්චරයි ළමයි කරන්න තියෙන්නේ. ඉතින් එතනින් එහා දෙයක් නැහැ. හරිද? දෙවෙනි ගාන නුවරඑළිය යාමට කැමති මිනිසුන් ගාන කොපමණද? අර කුට්ටියම උස්සගෙන එන්න තියෙන්නේ මෙතනට. දැන් මේ වගේ ගණන් වල මුළු පිරිස දීලා නැති ගණන් වල කුට්ටිය හදාගන්නේ මෙහෙම ට්‍රික් එකෙන්. හරිද? ට්‍රික් එකෙන් තමයි කුට්ටිය හදාගන්නේ. නුවරඑළිය යාමට කැමති මිනිසුන් ගණන දැක්වෙන කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය කීයද? 240යි නේ. 240 මෙතනින් දානවා. සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. හරි. අපි උත්තරේ ගමු. බිඳුවට බිඳුව කැපුණා 3ට 3 ඒවා 1යි 24ට 8යි 20 වරක් 8 160යි. නුවරඑළිය යන්න මිනිස්සු 160ක් කැමතියි. අන්තිම ගානටත් යන්. මම මේ හරිය වගේ ගන්නවා. රෝම ඉලක්කම් 3. හරිද? අර කුට්ටිය ඒ විදිහටම ගන්නවා. නුවරඑළි සමා වෙන්න. නුවර යාමනේ. නුවර යාමට කැමති මිනිසුන් ගණන දැක්වෙන කෝණ කීයද? අංශක 90. හරිද? මේක සුළු කරලා ගන්න තියෙනවා. බිඳුවට බිඳුව කැපුවා 3ට 1යි 9ට 3යි 3 වරක් 20 60යි. එච්චරයි. ඉවරයි. මුළු මිනිසුන් ගාන දීලා නැති ගානක එයාලා ට්‍රික් එකක් දෙනවා. කේන්ද්‍ර කෝණේ පිරිසයි දෙකම දෙන එක ට්‍රික් එකක් දෙනවා. ඒක අල්ලන් කුට්ටිය හදාගත්තා. අර විදිහට දාලා කරා. එච්චරම තමයි. හරි ළමයි. අපි මේ විදිහට ඉවර කළේ වටප්‍රස්ථාර. මම වීඩියෝ එකේ කිව්වා වගේම කලින් මම වටප්‍රස්ථාරවල එන්න පුළුවන් හැම විදියක්ම ඔයගලන්ට උගන්වලා ඉවරයි. එකකට උදාහරණ දෙක බැගින් ප්‍රශ්න අරගෙන ඉගැන්නුවා. අර වැදගත් කියලා දාලා මම එක ගණන් ආකාරයක ඉගැන්නුවේ. අන්න ඒක විතරයි එකක් කළේ. මම ඔයාලට කලින් කිව්වා වගේ මේකේ part 2 එකකුත් තියෙනවා. හැබැයි ඒක part 2 දැන් හිතන්න එපා මේකේ ඔක්කොම නැහැ කියලා. මේ වීඩියෝ එකේ ඔක්කොම අන්තර්ගතයි. මේක බලපු කෙනෙක්ට ඕනම කෙනෙක්ට ඕලෙවල් ප්‍රශ්න පත්‍ර වලට ඒ කියන්නේ ඕලෙවල් ප්‍රශ්න පත්‍ර ටික අරගෙන පාස් පේපර්ස් ටික අරගෙන ඒවල තියෙන වටප්‍රස්ථාර වලට අදාළ ඕනම ගාණක් තනියෙන් හදන්න පුළුවන්. හැබැයි මේවා තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊගාවට part 2 එකක් මම දානවා. ඒකෙදි මේ සම්බන්ධව තවත් ගණන් ඒ වගේම 2016 ඉඳලා වගේ පාස් පේපර්ස් වල වටප්‍රස්ථාර වලට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඔයගොල්ලන් මේ වීඩියෝ එකේ මම කියලා දුන්නේ ඒවා තේරුණා නම් වටප්‍රස්ථාර ගැන අවබෝධයක් ආවා නම් වටප්‍රස්ථාර පුළුවන් වුණා නම් ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මොකද ඒකේ මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා පාස් පේපර්ස් ටික. ඊට පස්සේ ඔයාලට සැකයක් නැහැ. පුළුවන් වෙනවා හැම දෙයක්ම. දැනටමත් ඔයාලට පුළුවන් ඕනෙම ගානකට වටප්‍රස්ථාර සම්බන්ධ ඕනෙම ගානකට උත්තර ලියන්න. මොකද මම ක්‍රමයේ කියලා දීලා ඉවරයි. හරි ළමයි. මේ පාර O level ලියන්න ඉන්න. 2025 O level ළමයිට මම මේ කියන්නේ. තව පොඩි කාලයයි O levels වලට. හැබැයි ඔයා මේ මොහොතේ මොන මට්ටමේ හිටියත් හරිද? මේ සබ්ජෙක්ට් එකේ විතරක් නෙමෙයි ඕනෙම සබ්ජෙක්ට් එකක සබ්ජෙක්ට් 9ම වේවා ඔයා බිඳුව මට්ටමේ හිටියත් ඔයාට මේ කාලය හොඳටම ඇති 9 A's උනොත් දාන්න. හරිද? ඒක තමයි ඇත්ත. ඔයා මේකටම කැප වුණොත් මේ පොඩි කාලය කට්ට කාගෙන වැඩ කරොත් ඔයාට මේ හොඳටම ඇති ඕල්වෙස් වලට 9 A's උනත් දාන්න. ඉතින් ඒක හිතට අරගන්න. ඒක තමයි ඇත්ත. මහන්සි වෙන්න වැඩ කරන්න. මගේ වීඩියෝ එකේ ඔයාට දෙයක් ගන්න තියෙනවා නම් ඔයා දෙයක් ගත්තා නම් වටප්‍රස්ථාර ගැන අවබෝධයක් ලබා ගත්තා නම්
මගේ channel එක subscribe කරන්න. ඉස්සරහටත් හැම පාඩමකින්ම මම දානවා ඔයගොල්ලන්ට videos. ඒ වගේම තමයි like කරන්න, share කරන්න, තවත් කෙනෙක්ට පාර පෙන්නන්න. එතකොට ඔයාලට තවත් ගොඩක් දේවල් ලැබෙයි. ඒක ඇත්ත. අනිත් එක තමයි ඔයාට මේ මම කියලා දුන්නේ වල මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මං හැම කමෙන්ට් එකකටම උත්තර දෙන්නම්. මැත්ස් වල මේ කියන්නේ වට ප්‍රස්ථාර විතරක් නෙමෙයි ඕනම එකක මැත්ස් වල ඕනම පාඩමක ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම කියන්නම්. ස්පෙෂලි මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම යාට කියලා දෙන්නම්. ඉතින් මගේ වීඩියෝ එකකින් දෙයක් ගත්තා නම් තේරුණා නම් කියලා දුන්නේවා subscribe කරන්න, like කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හමු.